තෙරුවන් සරණයි. ලක්වාසී ලෝකවාසී බෞද්ධ ජනතාවම මෙන්න මේ වීඩියෝ එක බලන්න නම් මේක ඉවර වෙනකම් බලන්න. මේ පසුගිය කාලේදී සංඝ සම්බුලුවක් තිබ්බා. ඉතින් මෙතනදී මේක ආందోලනාත්මක සිද්ධියක් වුණා. මේ සංඝ සම්බුලුව කෙරෙහි අවධානය යොමු වෙලා තිබ්බා සියලුම බෞද්ධ ජනතාවගේ, ඒ වගේම සියලුම ජාතීන්ගේ. ඉතින් 2011 වර්ෂයේ අවසානයේ මට මතක විදිහට සමීක්ෂණයක් කරලා දෙනවා මේ ලංකාවේ සංඝයා වහන්සේලා කොහොමද ඉන්නවද කියලා. 33000කට ආසන්න ප්‍රමාණයක් ඉන්න බවට තමයි ඒ සමීක්ෂණයේදී ඔප්පෙලා තියෙන්නේ. ඉතින් මේ 33000ක් ඉන්න හාමුදුරුවන්ගෙන් 200කටත් අඩු ප්‍රමාණයක් තමයි ඒ සංඝ සමුලට ආවේ. එතනිනුත් ඔය බලපෑම් මත තමන්ගේ නායක හාමුදුරන්ට තියෙන ගරුත්වයට ඒ වගේ බලපෑම් මත ආපු හාමුදුරුවෝ පිරිසත් අතරපුවාම අඩුම ගානේ 20ක් 30ක් ඉන්නේ නැති ඔන්න ඔය වනචාරී කියන පිරිස. මොකද වනචාරී කියලා හඳුන්වන්නේ උතුම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිල්වත් ගුණවත් නැනවත් ඒ හාමුදුරුවෝ ඔය තැනට ආවේ නැහැ. ඒ සිල්වන්ත හාමුදුරුවෝ පන්සල් වලට වෙලා වැඩ වාසය කළා. ඔය ඔතෙන්ඩ ආවේ මේ පක්ෂ පාට වලට කඩේ යන උතුම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදුදහමට නිග්‍රහ කරන හාමුදුරුවෝ පිරිසක් 20ක් 30කට බලපෑම් වලට කඩේ යාමට ආපු පිරිසක් තමයි ඉතුරුයි. හරිද? එහෙනම් අපි සතුටු වෙනවා අපිට සන්තෝෂයත් වශයෙන්ම මේ 33000ක් පමණ ඉන්න හාමුදුරුවෝ වහන්සේලාගේ 200ක් විතර කොහොමත් එහෙමනේ. ඒක අවුලක්ම නැහැ. වැඩේ යලා. ඒ වගේම තමයි මේ හාමුදුරුවෝ සිල්වත් නැහැ කියලා මම දැන් ඔප්පු කරනවා කාරණු කීපයක් අනුව. ඔය මුරුත්තෙට්ටුවේ වලපෑය ගොළපෑය කියලා ඉන්න හාමුදුරුවෝ කියන්න අවශ්‍ය නැහැ. මම කියන්නේ මුරුත්තෙට්ටුව උන්දට හාමුදුරුවෝ කියන්න තරම් සුදුසු නැහැ. සුදුසු නැහැ කියන හේතුව තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ ගිහියන් උදෙසා පනවලා තියෙන මේ පන්සිල් පද පහම කඩන්න එපා කියලා. මේ පන්සිල් පද පහම මේ හාමුදුරුවෝ කඩනවා. සාක්ෂි සහිතව මම දැන් ඔප්පු කරනවා එක පන්සිල් පදයක් මුසාවාදා වේරමණී කියන පන්සිල් පදය මේ මුරුත්තෙට්ටුවේ ඒ උන්ද කඩනවා. මේ තියෙන්නේ මේකට කිසිම දේශපාලඥයෝ නැහැ. අපි ආරාධනා කළත් නැහැ. නාම වලට බලය ආරම්භ දෙන්න, සජිත්ට බලය ආරම්භ දෙන්න, දිලීප්ට බලය ආරම්භ දෙන්න, රාජපක්ෂ නිකාය අපි කරගෙන අද මේ රට ගිනි තියන්න පෙරලන්න හදනවා කියන එක තමයි ඔය සමාජ මාධ්‍ය වල කරන්නේ. එනිසා මම එතුමාට අද අපිට ලබ ඕනේ. අපේ ගෞරවනීය ඊට ඉන්නේ සංඝ සමුළුව පැවැත්වීමට නියමිත ස්ථානයේ හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා අපිත් සමග එකතු වෙනවා. හිටපු අමාත්‍යමනි කියන්න. අර තව විනාශ වෙලා නැහැ. තව විනාශ වෙලා නැහැ මේක. මේක හයිය තිබෙනවා. සංඝ සමුළුව පැවැත්වීම ගැන ඔබතුමාගේ මොකක්ද අදහස? මේ වගේ වෙලාවක අර කතාවක් කියන කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු කියන එකක් ඒකයි අපි කියන්නේ. දැක්කම එතනම මුසාවාදා වේරමණී හාමුදුරුවෝ උතුම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ චීවරයක දරාගෙන ඔප්පු කරා. ඊළඟ තමයි අර රාහුල උන්දටත් උන්ද කියලාම කියන හාමුදුරුවෝ කියන්නේ සුදුසු නැහැ. මොකද්ද සුදුසු නැහැ කියන්නේ හේතුව තමයි මේ කෝච්චියක ඉන්ද්‍රියන් කොටස් වලට අවයවය කියලා එතුමාගේ විකෘති මනස ලෝකයක් ඉදිරියට කෝච්චියේ අවයවයක් ගැන කතා කරලා මෙතන මේ උතුම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ චීවරයේ තියෙන ඒ සිල්වන්තභාවය නැති කරලා මේ කෝච්චියේ අවයවයක් ගැන කතා කරලා. හරිද? ඉතින් එතකොට මේ හාමුදුරුවෝ ඒ වගේම තැනකදී කියනවා මම මේ ප්‍රකාශය දාන්නේ නැහැ. අගමැතිතුමියයි ජනාධිපතිතුමයි උන්වහන්සේලාගෙන් සමාව ගත්තොත් සමාව දෙන්නම්. ගෞතම බුදුරජාණන් වහන්සේ කොතනකවත් කාටවත් කියලා නැහැ උන්වහන්සේගෙන් සමාව ගන්න කියලා. උන්වහන්සේ සමාව දුන්නා මෛත්‍රී කරා. ඔන්න ඔය රාහුල උන්ද කියන කතාවත් අපි බලමු. කිසි අවයවයක් වැඩ කරන විදිහ ඒ පාර අයිනේ බලාගෙන හිටිය අම්මලා බලාගෙන හිටියා. අට ගහලා තමන් ළඟ ඉන්න දියණියගේ මුහුණ තමන් ඇඳගෙන ඉන්න රෙද්දෙන් වැහුවා කියලා තමයි කියන්නේ. මෙන්න අපේ ලිංගික අධ්‍යාපනය. කරුණු දෙකක් සම්බන්ධව ඉදිරිපත් කරේ. ඒ වගේ මෙන්න මේ ආපු පිරිස ඉන්නේ ඔය ඉන්න ඔක්කොම හැමලා සමන්ත්‍ර බඩලා වලහලා එතකොට
ඥානෙලා සෙට් එකක් ඉන්නවනේ මේ අම්පාරලා ඔය ඔක්කොම ඔය ගණේ සෙට් එක. ඔය පන්සිල් පද පහම කඩන මේ සෙට් එක. ඉතින් ජනතාව ලස්සනට උත්තර දීලා තිබ්බා. දේශපාලඥයෝ අර කඩේ යන දේශපාලඥයෙක් හැම එකටම ලකුණු දාගන්න යන දේශපාලඥයෙක් වගේම අර ප්‍රසිද්ධ කාන්තාවකට ජංගි අරන් ගියපු ඇමති කෙනෙක් ඒ සෙට් එකනේ ඇවිල්ලා ඉතින් එහෙමනම් බුද්ධිමත් ජනතාව බෞද්ධ ජනතාවට ජාතියම ප්‍රණාමය.